වෛරෝචන ව්‍යුහරාජ මතු බුදුවන සර්වතථාගත අවලෝකේතීශ්වර මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. අවසරයි උතුමාණනි, මේ වීඩියෝ නරඹන සියලුම දෙනාට සමහරලාවට කල්පනාවට එනු ඇති මේ ආමන්ත්‍රණය සම්බන්ධයෙන් යම් විශේෂත්වයක්. මම සමාජ මාධ්‍ය ජාලයට නිකුත් කරන දෙවන වීඩියෝව මේ සම්බන්ධයෙන්. අත වශයෙන්ම මම කාලයක් දෙවන්ත ගවේෂණයක් කරලා යම් ඒ ගවේෂණය තුළ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තුළ ඉන්න අතරතුරේ මට තිබුණා දෙවන්ත ගැටලුවක්. ඒ ගැටලුව කුටිම निराකරණය කරගන්න සමස්ත ලංකාවේ භික්ෂු සමාජයේවත් කිසිම ප්‍රභූපන්තිකවත් කිසිම තැනක නොලැබිච්ච අවස්ථාවක් තිබුණා. ඒක ඇත්ත වශයෙන්ම එක වෙලාවකට නිකන් මේ ජීවිතෙන් තොර වෙන්න තරම් ස්වභාවයක් ඒ තුළ තිබුණේ. ඒක මොකක්ද කියන වගේ ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා සමාජ මාධ්‍යයට යම් දැනුවත් කිරීමක් කරන්න. ඇතරම ඒ ප්‍රශ්නේ සාහමූලින්ම විසඳුනේ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීම හරහා. ඒකත් එක්ක අතුලාන්තයෙන් බුරා නැගෙන ඒ ශ්‍රද්ධාව තමයි ඒ ආමන්ත්‍රණය විදියට දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම මේ සුගත තථාගතයන් සර්ව තථාගත කියන්නේ මොකක්ද? නිවන පිරිනිවන කියන්නේ මොකක්ද? ඒ වගේම පසේ බුදු මහරහත් කියන්නේ මොකක්ද යන බව මේ පොතපත ඇසුරෙන් දැනුමක් විදියට මේ සමාජය තුළ අනන්ත ලෙස ඇහුණත් මේ ගැටලුවට විසඳුමක් පිළිතුරක් ඇත්ත වශයෙන්ම ලැබුණේ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගෙන් වන නිසා තමයි ඒ ආමන්ත්‍රණය ඒ ආකාරයට ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ. එතකොට ඇත්තටම මේ එක වීඩියෝ පටයකින් වීඩියෝ පට කීපයකින් මම ඒ පිළිබඳ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ සුගත තථාගත සර්ව තථාගත ඒතරගේ බෝසත් මහසත් පරිනිර්වාණ ධාතුව නිර්වාණ ධාතුව නිවන පිරිනිවන එතකොට පච්චේක බෝධිය ශ්‍රාවක බෝධිය ඒ වගේම සම්බෝධිය මොකද්ද මේ කියන යන වග ඉදිරි කාලෙදී මම පියවරින් පියවර පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෙතනදී විශේෂයෙන්ම අද වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලිකව ලැබුණු දැවැන්ත ගවේෂණයකින් අනතුරුව ඉතුරු වෙලා තිබුණු ගැටලුවකට විසඳුමක් ලැබුණේ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගෙන් නිසා තමයි. තුලාන්තයෙන් එන ඒ ශ්‍රද්ධාව තමයි ආකාරයට ප්‍රකාශ වෙන්නේ කියන බව තමයි මේ වීඩියෝ තුළ ඒ ආමන්ත්‍රණය තුළ විශේෂයෙන්ම කරන්න බලාපොරොත්තු වුණේ. එතකොට වර්තමාන ශ්‍රී ලංකාවේහි අද මේ වැරදි මතය ක්‍රමානුකූලව සමාජය තුළ දිගින් දිගටම ක්‍රියාත්මක වෙන අවස්ථාවක මම තවදුරටත් ගවේෂණයක් ආරම්භ කරනවා. දැන් මේ ඈතක ඒ ගවේෂණය තමයි මේ නොඑක් අය විහාරස්ථානවල දානමාන ඇතුලේ දෙද්දී ඒගොල්ලෝ මේ එයාලගේ සිත් සතන් කොයි විදිහටද පවතින්නේ බුදුරු සම්බන්ධයෙන් සම්බුදුරු සම්බන්ධයෙන් නිවන පිරිනිවන සම්බන්ධයෙන් එතකොට මේ කාරණා පිළිබඳ මිනිස්සු දැනුවත් වෙච්ච දේ පිළිබඳ මම දැනට ගවේෂණයක් ආරම්භ කරලා තියෙනවා. මම විශ්වාස කරනවා දැනට වර්තමාන ශ්‍රී ලංකාවේ ඉන්න මේ භික්ෂු ප්‍රජාවගෙන් ඒ අයට පිළිතුරක් එහෙමනම් ලැබෙන්න ඕනි. ඒ ලැබිච්ච බවට සමාජ මාධ්‍යයෙන් ලැබෙන බවට කවුරු හරි භික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් හෝ කවුරුන් හෝ යොමු කරනවා නම් මට ඒක අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ පිරිසට මේ ගැටලුවට දැනට විසඳුමක් ලැබෙන තත්ත්වයක් තියෙනවාද යන වග. ඉතින් මේ ගවේෂණය මම පිළිබඳව මම ඉදිරිපත් වෙන වීඩියෝ කොට වලින් මම බලාපොරොත්තු වෙනවා ඒ ගවේෂණය පිළිබඳවත් යම් කරුණු කාරණා පැහැදිලි කිරීමක් කරන්න. එහෙමනම් මතු බුදු වන සර්ව තථාගත මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව මම බොහොම ඍජුව බොහොම වගකීම් සහිතව
මේ ආකාරයට වීඩියෝ කොට නිකුත් කරන්න ආරම්භ වෙනවා. විශේෂයෙන් යම් යම් තහවුරු කිරීම මාලාවක් සමගින් මම මේ වීඩියෝ කොට නිකුත් කරන බවට මගේ පෙර වීඩියෝ එකේ මම සඳහන් කරා. එක තහවුරුවක් තමයි පෞද්ගලිකව මම ලැබපු අත්දැකීම. ජීවිතයෙන් පලා යන්න තරම්, චීවරයෙන් පලා යන්න තරමේ දැවැන්ත ගැටලුවක් මට තිබුණා. ඒ ගැටලුව ඇත්ත වශයෙන්ම විසඳුනේ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීම හරහා. ඒක නිසා මේ දේශනා ශ්‍රවණය කිරීමෙන් තොරව ගන්න තීරණ මම හිතන්නේ බරපතල අරුබුදයක් බවට මේ වර්තමානයේ තුලපත් වෙලා තියෙනවා. ඒක නිසා සරතථාගතයන් වහන්සේ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පිළිබඳ විමර්ශන කරන පරිශන කරන පිරිසට මම විශේෂයෙන්ම යෝජනා කරනවා මේ දේශනා ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කිරීමෙන් තුලින් පමණයි කොයි වගේ චිත්ත ස්වභාවයක් තියෙන කෙනෙක්ද යන වග හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මනෝ වෛද්‍යවරයාට ඒ වගේම අධිකරණ වෛද්‍ය මේ වරුන්ට සහ නීති ක්‍රම සම්පාදනය කරන සියලු දෙනාට මම යෝජනා කරන්නේ ආරාධනා කරන්නේ මේ දේශනා ශ්‍රවණය කිරීමෙන් ඇරුණකොට කිසිම හේතුවක් නිසා කොච්චර කාලයක් ගත්තත් නඩු දිගින් දිගට නඩු වාර දික් කරගෙන ගියත් කොයි වගේ චිත්ත ස්වභාවයක් තියෙන වද කියන එක හොයාගන්න වෙන්නේ මේ දේශනා ශ්‍රවණය කරපු අයගෙන් ඇහෙන මෙවැනි ප්‍රතිචාර වලින්ම පමණයි. ඒ නිසා තවත් මේ ආකාරයේම ප්‍රතිචාර මේ ආකාරයේම අනන්ත ලෙසින් ප්‍රතිචාර තියෙනවා. විශාල වශයෙන් අනන්ත ලෙසින් කියන්නේ නැහැ. මම මෙතන විශාල වශයෙන් ප්‍රතිචාර තියෙනවා. අනේ ප්‍රතිචාර ඒගොල්ලෝ එළියට දාන්නේ නැහැ. එයාලට තියෙන අර ජීවත් වීමේ සම්මත ජීවිතය තුළ එයාලට එන ගැටලු නීතිමය වශයෙන් එන ගැටලු තියෙන තත්ත්වයක් එක්ක ඒගොල්ලෝ ඍජුවම මේ දේවල් එළියට දාන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙමනම් නැවතත් මෙවැනිම තහවුරුවක් සමග මුණ ගැහෙන්න මම බලාපොරොත්තු වෙන සියලු දෙනාට මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණ ආශිර්වාද ලැබේවා.